දන්නවද පේරාදෙණිය යකා පාලම ගැන? නැත්නම් කළු පාලම ගැන? මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණියේ පැණිදෙණිය සහ සරසවි උයන දුම්රිය ස්ථානයේ අතරින් ගලා බසින මහවැලිගඟ හරහා ඉදිකළ යකා පාලම උඩරට දුම්රිය මාර්ගයේ මහනුවර දක්වා දීර්ඝ කිරීමේදී බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකළ අපූර්ව පාලමක්. මේ ඉදිවන්නේ 1897 දී පමණ. බ්‍රිතාන්‍යයේ හොරස් නැමැති සමාගමකින් යකඩ කොටස් වශයෙන් නිපදවා මෙරටට ගෙන්වා ඉදිකර ඇති මෙම පාලමට යකා පාලම කියලා කියන්න. නැතිනම් කළු පාලම කියලා කියන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි එහි අඳුරු යකඩමය පෙනුම සහ අතිශය උස්පින් පිහිටීම නිසා පාලම තරණය කරන්නන් තුළ ඇතිවන පියජනක හැඟීම හේතුවෙන් මෙම පාලම යකා පාලම ලෙස හඳුන්වනවා. මීට අමතරව පාලමෙන් වැටී සිදු වූ අනතුරු හේතුවෙන් ඇති වූ බිය නිසාත් මේ යකා පාලම නමින් ප්‍රදේශවාසීන් අතර ප්‍රචලිතයි. එමෙන්ම මුලින්ම ආලේප කර තිබූ කළු පැහැති තීන්ත නිසා මෙම පාලම කළු පාලම ලෙස නම් කළ බවත් වාර්තා වනවා. මීට අමතරව තවත් විවිධ හේතු නිසා මේ පාලමට මේ නම් කියන බව වාර්තා වනවා. ශ්‍රී ලංකාවේ දිගම ගඟවන මහවැලිගඟ හරහා විශාල උසකින් ඉදිකර ඇති මෙම පාලමේ දිග මීටර් 106ක්. මේ ශ්‍රී ලංකාවේ දුම්රිය ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන පාලමක් ලෙස හැඳින්වෙනවා. මේ යකඩ ට්‍රස් පාලමක් වන අතර එහි සියලු බර දරන කොටස් යකඩින් නිමවා තිබෙනවා. මේ එකල පැවති ඉංජිනේරු තාක්ෂණයේ විශිෂ්ට නිර්මාණයක්. මෙම පාලමේ යකඩ දඬු සහ තහඩු එකිනෙක සම්බන්ධ කරලා තියෙන්නේ යකඩ රිවට් වලින් වීමත් විශේෂත්වයක්. මෙතෙක් කලක් සියලු ජල කැලීම් වලට සාර්ථකව මුහුණ දුන් යකා පාලම බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් ගඟේ උපරිම ගංවතුර මට්ටම පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර මාර්ගයට හානියක් නොවන පරිදි ප්‍රමාණවත් තරම් ඉහළ උසකින් ඉදි කලත් පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය එයද ඉක්මවා යාම නිසා පාලමට දැඩි හානි සිදු වී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව මෙම පාලමේ යකඩ ව්‍යුහයට වඩා ප්‍රධාන වශයෙන් හානි වී තිබෙන්නේ පාලමේ පහළ පාදම සහ දුම්රිය මාර්ග පද්ධතියට. දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා පවසන ආකාරයට දැඩි ලෙස හානියට පත් වූ පේරාදෙණියේ කළු පාලම යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු ප්‍රයත්නයක් සහ වියදමක් දැරීමට සිදුවන බව වාර්තා වනවා. කෙසේ වෙතත් දරුණු අනතුරු වලට මුහුණ දීමෙන් පසුවත් සියලු වේදනාවන් දරා ගනිමින් අතටත් මහවැලිගඟට ඉහළින් නැගී සිටින පේරාදෙණියේ කළු පාලම නැත්නම් යකා පාලම හුදෙක් ගමනාගමන පහසුව සඳහා පමණක් තැනූ පාලමක් නොවේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආර්ථික අවශ්‍යතා, ඉංජිනේරුමේ විශිෂ්ටත්වය සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතියේ පරිණාමය පිළිබඳව සාක්ෂි දරන සදාතනික සංකේතයක්.